ආයිබෝවන්. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ IPO එකකින්. ඉතින් මේ CSC ගැන දන්න කට්ටිය දන්නවා. IPO කියන්නේ මොකක්ද කියලා. IPO එකකින් shares මිලදී ගන්න process එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ වෙනකොට IPO එකක් අපේ ඇවිත් තියෙනවා මාකට් එකට CSC එකේ. ඉතින් ඒක buy කරන විදිය තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේක CSC app එක කරා කරන්න තමයි තියෙන්නේ. ඔයාලට මේක ඔයාලගේ වෙබ් බ්‍රවුසරෙන් වුණත් ඒ කියන්නේ මේ මං හිතන්නේ PC එකෙන් වුණත් කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝට යන CSC account එක හදාගෙන නැති කට්ටිය එහෙම නැත්නම් CDS account නැති කට්ටිය ඔයාලට පුළුවන් මම පල්ලෙහා දාලා තිනවා වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඒක බලන්න පුළුවන්. ඒක හරහා ඔයාලට ඒ විස්තර සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. කිසිම සතපහක්වත් ඔයාලෙන් ගන්නෙ නැහැ. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහින් බලමු කොහොමද IPO එකකින් ගන්න එක. ඉතින් IPO එකකින් ගත්තී මම මේ කම්පැනි පිළිබඳ මොකුත් ඒ ඇනලයිස් කරන විදියවත් ඒ කම්පැනි හොඳයිද නැද්ද කියන එකත් නෙමෙයි. IPO එකකින් ඔයා කොහොමද ගන්න කියලා විතරයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ CSC app එකට log වෙන්න. ඊට පස්සේ මැද්දේ තියෙනවා යටම භාගයේ our services කියලා. ඒකේ තියෙනවා apply for IPOs කියලා තියෙනවා. ඉතින් iPods කියලා තියෙන. ඉතින් අන්න ඒක උඩ තමයි ඔයා ක්ලික් කරන්න අවශ්‍ය වෙන්නේ. හරිද? ඒක උඩ ක්ලික් කරායින් පස්සේ ඔයාලගේ දැන් මගේ මේ ස්ක්‍රීන් එක අලු පාට වෙන්නේ ඒවා පෙන්වන්නේ නැහැ ස්ක්‍රීන් රෙකෝඩ් එකට පෙන්වන්න දෙන්නේ නැහැ. ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඔයාලට ඊට පස්සේ ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට සිලෙක්ට් IPO කියලා තියෙනවා ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන්. මෙතනදී දැන් GF packaging limited IPO එක විතරයි පෙන්වන්නේ. දැන්ට රිලීස් වෙලා තියෙන්නේ ඒ IPO එක විතරක් ඉඳලා. ඉතින් ඒකේ විස්තර ඕනනම් ගන්න පුළුවන්. ඒ සිලෙක්ට් IPO කියන එකට ඒක සිලෙක්ට් කරායින් පස්සේ එතන පල්ලෙහා තියෙනවා ප්‍රොස්පෙක්ට් එක. එතනින් ඔයාලට ඒ විස්තර ඔක්කොම ගන්න පුළුවන් ඒකේ. පේමන්ට් ඩීටේල්ස් ඒවා හැම ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බ්‍රෝකර්ව සිලෙක්ට් කරන්න යනවා පළවෙනියටම. ඊට පස්සේ ඔයාගේ CDS account number එක සහ ඒකේ අග තියෙන LI හෝ ඕකේ තියෙන විස්තර ටික එතන පුරවන්න තියෙන්නේ කොහොමද කියලා ඔය උඩ උදාහරණයක් විදිහට දීලා තියෙනවා. ඒ ටික පුරව ගත්තායින් පස්සේ ඔයාලට ඔයාගේ මේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික තමයි ඊළඟට පුරව ගන්න තියෙන්නේ. ඔයාගේ ෆුල් පේජ් එකේ තියෙන ඔයාගේ CDS account එකේ විස්තර ටික. හරිද? ඒක පුරව ගන්න ඔයාගේ CDS account එක මුලින්ම ගන්න account number එක අරගෙන බලන්න අරගෙන දීලා තියෙන උදාහරණත් එක්ක ඔයාගේ ඒ ඔයාගේ CDS account එකේ තියෙනවා කොටස් වගේක්. ඒ ටික ඔයා හරියට පුරව ගන්න. හරිද? ඒ ටික හරියටම පුරව ගත්තාන් පස්සේ ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතනට එන්න. ඉතින් පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා තියෙන්නේ. මෙතනදී ඔයාගේ බලා ගන්න පුළුවන් පළවෙනිටම ඔයාගේ මුල් අකුරු එක්ක නම් ටික දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මුල් අකුරු වලින් ඔය අකුරු දාලා දීපු ටිකෙන් කියවෙන සම්පූර්ණ නම ඔයාලට ටයිප් කරන්න එනවා. ඊට පස්සේ ඔයාගේ සර්නේම් එක දාන්න තියෙනවා. ඊට මොබයිල් නම්බර් එක CSC app එක හදද්දී දීපු මොබයිල් නම්බර් එක ඔටෝම ෆිල් වෙලා දිනනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව ෆෝන් නම්බර් ටෙලිෆෝන් නම්බර් එකක් දාන්න වෙනවා. ඉතින් මේකට ඔයාගේ ගෙදර ලෑන්ඩ් නම්බර් එකක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේල් එක ඔටෝ ෆිල් වෙලා තියෙනවා. ඊළඟට රෙසිඩන්ට් එකත් රෙසිඩන්ස් එකත් ඔයාලට දාන්න පුළුවන් ශ්‍රී ලංකන්ද කියලා. ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ NIC නම්බර් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්‍රස් එක ලයින් 3ක් යටතේ ඔයාලට දාන්න හැකියාවක් තියෙනවා වගේ. ඉතින් ඒ ටික ඒ විදිහට පුරව ගන්න. ක්ලික් කරලා save and next කියන එක දුන්නාන් පස්සේ මේ විදිහට එනවා ඔයාලට applied quality and payment details කියලා. මේකේ payment details කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට හෙලපේ එකෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් කෙලින්ම දාන්න පුළුවන්. එතකොට මෙතනදී තියෙනවා ඒගොල්ලෝගේ කන්ඩිෂන් වගේක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ මිනිමම් බයි කරන්න පුළුවන් ක්වන්ටිටි එකක් තියෙනවා. ෂෙයාර්ස් ප්‍රමාණය. සහ මැක්ස් කොච්චරක් බයි කරන්න පුළුවන්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. සහ එකක ප්‍රයිස් එකත් බලා ගන්න පුළුවන්. දැන් මේකේ 11.60ක් තියෙන්නේ. මුලින්ම කොටුවේ තියෙන්නේ number of shares කියන්නේ අපි බයි කරන්න අවශ්‍ය ගාණ. ඒක ඔයාලට මේ විදිහට දාන්න පුළුවන්. කොහොම කීයක් බයි කරනවද කියලා. ඉතින් මිනිමම් ගණනත් එතන පල්ලෙහෙන් ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ total shares value එක ඔයාලට මෙතනින් දා ගන්න පුළුවන්. එතකොට 11.60 ගානේ 1000ක් කරගෙන ඊට පස්සේ balance type එක තියෙනවා. මෙතන tradable ද locked කියලා තියෙනවා. ඒක ඔයා tradable කියන එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් lock දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනදී payment method වගේක් තියෙනවා. එතකොට slips කියලා තියෙනවා online banking. එතකොට CEFT online banking කියලා තියෙනවා. RTGS online banking කියලා තියෙනවා. හෙලකුරු super app එකෙනුත් පුළුවන් කියලා මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ හෙලකුරු එක option එක select කරොත් එහෙම ඔයාලට වැඩිපුර fee එකක් මොකක් හරි ගෙවන්න තියෙනවා. එක එක විදිහට. මම slip online banking කියන එක තමයි select කරන්නේ. හෙලකුරු එක select කරොත් එහෙම ඒගොල්ලෝ වෙන condition වගේක් තියෙනවා. මේ ඉතින් ඒ ඇප් එක හරහා මම හිතන්නේ කෙලින්ම ඩිරෙක්ට් පේ කරන්න පුළුවන්. ඒතකොට 11700ක් වගේ ගෙවන්න ඕන රුපියල් 100ක් වැඩිපුර එතනදී ගෙවන්න සිද්ධ වෙනවා. ඒතකොට payment details එක තියෙනවා මෙතනදී. ඒවා හැම දාන්න තියෙනවා. එතකොට ඔයාලට මේකෙදි බ්‍රාන්ච් එක සිලෙක්ට් කරනවා නම් ඒ බ්‍රාන්ච් එක තියෙනවා. account number එක නම් account number ඒවා මේවා තියෙනවා. දැන් මෙතන පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ රිෆන්ඩ් වුණොත් එහෙම. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා දැන් පේමන්ට් කරාට දැන් මේකේ තියෙන ඒගොල්ලෝ ඉෂුව කරලා තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙනවා IPO එකේ. ඒ ෂෙයාර්ස් ප්‍රමාණය ඔක්කොම සේල් වෙලා ඉවරයි නම් ඔයාලට මෙතනදී මං හිතන්නේ මේ විදිහට. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි දීපු පේමන්ට් ඩීටේල්ස් හරි ඔයාගේ CDS account එකේ අවුලක් හින්දා හරි මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔයාගේ සල්ලි රිෆන්ඩ් කරනවා නම් ඔයාලට මෙතනදී රිෆන්ඩ් කරන්න පුළුවන් චෙක් එකක් විදිහටද ස්ලිප් එකක් විදිහටද කියලා ඔයාලට CEFT විදිහටද කියලා අහලා තියෙනවා. එතනදී ඔයාලට කැමති එකක් එතනින් දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඔයාට ඔයාගේ බෑන්ක් එක සහ බ්‍රාන්ච් එක සහ account number විස්තර පල්ලෙහෙන් පුරවන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයා ඒ ටික පුරව ගන්න ඔයාගේ විස්තර ටික ඉස්තර ටික පුරවලා ඊළඟට next කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි තියෙන්නේ මේකෙදි payment details එහෙම ඒ කියන්නේ payment එක කරපු එකේ ඔයාට අප්ලෝඩ් කරන්න මේකෙදි තියෙනවා. ඉතින් මම දැන් බලයි මේකේ payment එක අප්ලෝඩ් කරන්නේ කොහේද කියලා. මම ඔයාලට මතක ඇති අපි අර සිලෙක්ට් කරන්න IPO එක මොකක්ද කියලා. ඒ IPO එක එතනදී එක IPO එකයි තිබ්බේ. ඉතින් ඒක සිලෙක්ට් කරද්දිම එතන ඒ drop down button එකට පල්ලෙහාන් සිලෙක්ට් කරායින් පස්සේ ඒගොල්ලොන්ගේ තියෙනවා link එක. ඒ link එක හරහා ගියයින් පස්සේ ඔයාට වෙනම payment details ඒවා මේවා open වෙනවා. ඒකට තමයි ඔයා payment එක කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අය CSE website එකට ගිහිල්ලා IPO වලට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ තියෙනවා ඒ විස්තර ටික ඒගොල්ලොන්ගේ ඒ කම්පැනි එක ගැන එතනදී විස්තර ටික කියනවා සහ ඒකේ IPO එකේ shares buy කරද්දී payment කරන්න ඕනේ මොන බැංක් එකටද ඒ account numbers විස්තර එතනදී බලා ගන්නත් පුළුවන්. එතනදී ඒගොල්ලොන්ගේ රීමාක්ස් විදිහට එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ රීමාක්ස් විදිහට ඒගොල්ලෝ කියලාද එහෙම තියෙනවා මොනවද මේ දාන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ සීරීස් account number එක හරි identity card number එක හරි ඔයාලට දාන්න කියලා තියෙන. දැන් මේකෙදි නම් එහෙමයි තියෙන්නේ. ඒකයි මේගොල්ලෝ account number එකම තියෙන්නේ JK print JK packaging IPO කියලා තමයි account number එකත් sorry account name එකක් තිබුණේ. account number එක තිබ්බා reference එක විදිහට ඔයාලට පුළුවන් පුළුවන්කම තිබුණා ඔයාගේ IPO එක sorry මේ ඔයාගේ CDS number එක හෝ ඔයාගේ identity card number එක අප්ලෝඩ් කරන්න එතනදී හැකියාවක් තිබුණා. ඉතින් ඒක ඔයාලට ඕනම් බලන්න පුළුවන් CSE වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට දැන් මෙතනදී තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ යට තියෙන JF Packaging Limited කියලා. මෙන්න මේකේ මේ PDF වගේක් තියෙනවා. මෙන්න මේ PDF වලින් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාගේ payment details එක මෙතනින් හොයාගන්නට වඩා ලේසි. අපි අතට මුලින්ම CSE app එකේ IPO වලට apply කරන්න යද්දී අපි IPO එකේ මේ company select කරද්දිම එතන පල්ලෙහාන් අපු link එකෙන් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මම දැන් පේමන්ට් එක කරා මට මං හිතන්නේ ඔයාලට ඒක මං දැන් NSB app එකේ ඉන්න හින්දා තමයි ඔයාලට මෙතන ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ. ඔයා මේකේ PDF එක සේව් කරගන්න ඔයාලගේ ගැලරියට හෝ කොහෙට හරි සේව් කරගන්න. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. ඊට පස්සේ ඒක තමයි අපතනින් අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක අප්ලෝඩ් කරාන් පස්සේ ඔයාගේ ID කාඩ් දැන් මම මේ විදිහට සේව් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ ID කාඩ් නම්බර් එක තියෙනවානේ. sorry ID කාඩ් එක තියෙනවානේ. අන්න ඒ ID කාඩ් එක අනිවාර්යයෙන්ම මේ ඔයා ෆොටෝ එකක් ඒ වෙලේ ගහන්න ඕනේ. يعني ලයිව් ෆොටෝ ටිකක් ගහන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. ඒ ටිකත් ගහන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ දැන් මේ NSB app එක මම අයින් වුණා. අයින් වුණාන් පස්සේ දැන් මම නැවතත් යනවා CSE අපේ app එකට. ඊට පස්සේ මේකේ සමහර වෙලාවට මුලින් ඉඳන් වගේ යන්න වෙනවා. මේ එක එක ප්‍රශ්න තියෙනවා මේකෙදි. අපි බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක අප්ලෝඩ් කරනවා මෙතනින්. ඊට පස්සේ ඔයාලට capture image කියලා තියෙනවා. මෙතනදී ඔයාගේ ID card එකේ ෆොටෝ දෙක තමයි ගහලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒක අප්ලෝඩ් කරාම පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆයිනල් එකට යන්නේ. මේ ටිකට ඔයාලා ටික් දා ගන්න පුළුවන්. හරියට කියවලා බලලා ටික් දාගෙන එසේ I agree and declare කියන එකට ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ please wait කියලා මේ විදිහට load වෙනවා. load වුණාන් පස්සේ මගේ authentication එක කියලා නම් මම ඒක දෙනවා. දුන්නාන් පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී authenticating වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතනදී මොකක්ද එන්නේ අපිට බලා ගන්න පුළුවන් ෆයිනල් එක මොකක්ද කියලා. අපි බලමු මේ විදිහට චූටි වෙලාවක් ලෝඩ් වෙනවා. ලෝඩ් වුණායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි IPO එක සබ්මිට් වුණා කියලා සක්සස්ෆුල් කියලා තමයි මෙතනදී මෙන්න මේ විදිහට please wait කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. You have successfully submitted the online IPO application. හරිද? ඒක බලනවා කියලා ඉක්මනින්ම බලනවා. ඔයාලට විස්තරයක් කියනවා කියලා තමයි එතනදී කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි IPO එකකින් ඔයාලට සල්ලි නෙමෙයි ෂෙයාර්ස් ගන්නවා නම් ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් කැමති කට්ටිය try කරලා බලන්න. මේක කම්පැනි ගැන හොඳ අවධානයෙන් ඉන්න කට්ටිය try කරලා බලන්න. නැත්නම් ඔයාලා සමහර වෙලාවට මේව ගත්තා කියලා වාසියක් නොවෙන්නත් ඉඩ කඩ තියෙනවා. මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. අපි තුමු හැමෝටම සුබ දවසක්.